සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Best Idea for Life YouTube channel එකට. ඔන්න වෙනද වගේම අදත් ඔයාගේ ජීවිතයට වටිනා කියන වීඩියෝවක් අරන් ඇවිත් තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා නොදැනුවත්කම නිසා කරන වැරදි හින්දා ඔයා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. මම දැන් ඔයාලට පෙන්වන්නේ මේ විදිහට පිච්චුන වයර් කෝඩ් එකක්. ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? මේ දේ සිද්ධ වෙන්නේ ඇයි කියලා මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් දන්නවා ඇති. නමුත් නොදන්න කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්නේ ඔයාගේ ජීවිතයට සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලට වන හානිය යම් තාක් දුරට හරි අවම කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන හින්දා. ඔයාලා සාමාන්‍ය වැඩ කටයුතු වලදී මේ වගේ මල්ටිප්ලග් පාවිච්චි කරනවානේ. නමුත් ඔයා පාවිච්චි කරන භාණ්ඩ වලට කොපමණ ඇම්පියරයක් ගන්නවද කියලා ඔයා සාමාන්‍යයෙන් දන්නේ නැතුව ඇති. ඔයා මේ මල්ටිප්ලග් එකට අයන් එකක්, රයිස් කුකර් එකක්, වතුර මෝටරයක්, ඒ වගේම වොෂින් මැෂින් එකක් මේ විදිහට තව ගොඩක් උපකරණ කිහිපයක් එකවර පාවිච්චි කරොත් මොකද වෙන්නේ? මේ වගේ අන්සේෆ්ටි මල්ටිප්ලග් වල ගොඩක් වෙලාවට තියෙන්නේ මේ වගේ ගේජ් එක අඩු වයර් එකක්. ඔයා මේ වගේ මල්ටිප්ලග් එකකට අයන් එකක්, වතුර මෝටරයක් වගේ වැඩි ඇම්පියරයක් ගන්න උපකරණයක් පාවිච්චි කරොත් කාලයක් යනකොට ඔයා පාවිච්චි කරන භාණ්ඩය හෝ මේ මල්ටිප්ලග් එක හරි ප්ලග් টොප් එක හරි ටික කාලයක් යනකොට උණු වෙලා පිච්චිලා යනවා. හේතුව තමයි මේ මල්ටිප්ලග් එකේ තියෙන වයර් එකට ඒ භාණ්ඩයට අවශ්‍ය ඇම්පියර් එක ගන්න අමාරුයි, දරා ගන්න බෑ. ඒ හින්දා වයර් එක රත් වෙලා උණු වෙලා යනවා. අනිත් එක තමයි බලන්න මේ මල්ටිප්ලග් එකේ ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා. බලන්න මේ ප්ලග් টොප් එක. මේ වගේ ලූස් කනෙක්ෂන් එකක් තියෙන මල්ටිප්ලග් එකකට සම්බන්ධ කරපු ප්ලග් টොප් එක. මේක මම ගලව ගත්තේ අයන් එකකින්. මේක හොඳටම උණු වෙලා තියෙන්නේ. මේක හොඳ සේෆ්ටි තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එක කරගහලා පාවිච්චි කරා නම් මේ විදියට පිච්චෙන්න විදියක් නැහැ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් ඔයා ගෙදර පාවිච්චි කරන උපකරණ වලට හරියන විදිහට මල්ටිප්ලග් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයා කඩෙන් මල්ටිප්ලග් එකක් ගන්නකොට ප්‍රමිතියක් තියෙන වයර් ගේජ් එක 1.5 mm වගේ වයර් එකක් තියෙන හොඳ මල්ටිප්ලග් එකක් මිලදී ගන්න ඕනි. තව දෙයක් තමයි ගොඩක් අය මේ වගේ කැට පාවිච්චි කරනවා. මේ දේ කරන්න එපා. මොකද මේ වගේ තියෙන පින් වල තියෙන ටෙන්ෂන් එක ගොඩක් අඩුයි. ලූස් කනෙක්ෂන් එක නිසා ස්පාර්ක් වෙනකොට කාලයක් යනකොට රත් වෙලා ඔයා දන්නේම නැතුව ඔයා පාවිච්චි කරන උපකරණ පිච්චෙන්න බලනවා. මේ වගේ මල්ටිප්ලග් එකකින් ෆෝන් එකක්, ටෝච් එකක්, ඒ වගේ අඩු ඇම්පියරයක් ගන්න උපකරණයක් සඳහා නම් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලයක් යනකොට මේ වගේ ටෙන්ෂන් එක අඩු වෙලා ෆෝන් එක වුණත් charge වෙන්නේ නැතුව යනවා. ඔයාලා තීරණය කරලා බලන්න පොඩ්ඩක් මිල වැඩි වුණත් හොඳ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් එහෙම නැත්නම් මේ මල්ටිප්ලග් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලගේ ගෙදර තියෙන භාණ්ඩ වලට හොඳ ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් මේ වගේ මල්ටිප්ලග් එකක් ඔයාලා හැමදාම යූස් කරන්න ගත්තොත් ඔයාලගේ භාණ්ඩවල ආයු කාලයත් ගොඩක් අඩු වෙයි. ඒ වගේම ඔයාගේ ගෙදර ඉන්න අයගෙත් ආරක්ෂාවට මේක ප්‍රශ්නයක්. චුට්ටක් හිතන්නකෝ ඔයාගේ ගෙදර චූටි බබෙක් ඉන්නවා කියලා. මේ ප්ලග් එකේ තියෙන හෝල් වලට පොඩි අයට ඇඟිල්ල දාන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් වුණොත් ඔයාටත් හිතා ගන්න අමාරුයි නේද? අද මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔයත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති කෙනෙක් නම් දැන්ම YouTube channel එක subscribe කරන්න. ඕල් දාලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්.
මේ වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන. එතකම් සතුටින් පරිස්සමින් ඉන්න. මේක best idea for life. මම ශානක.